ආයි කොහොමද ඉතින් මේ අද වීඩියෝ එකක් කරන්න කියලා යන්නේ පොඩි කෑමක් හදන්න යන්නේ අද මේ වත්තපල්ලෙහා තියෙනවා මේ කොස් ගහක් ගෙඩි තියෙනවා මේ සෑහෙන්න කොස් ගහේ තියෙනවා මේ අතු නෑ ගෙඩි විතරයි තියෙන්නේ මේ මං ගිහලා පෙන්නන්නම්කෝ තියෙනවා අද කොස් ගෙඩියක් කඩලා කොස් හදමු යන්කෝ ඉස්සල්ලා මේ කඩන්න මේ තියෙන එක සිතු නගිනවා ගොඩක් ලොකු ගෙඩියක් ඕනේ මේ පොඩි ගෙඩියක් කඩමුනේ වරකක් තියෙදි කියලා බලන්න පොඩි ගෙඩියක් අද මචං මේ කොස් එක අපි වැඩේ තමයි හදන්නේ පෙර තියෙනවා දීලා නැහැ හැබැයි දීලා මං ආව මෙන්න මේවා හොයාගෙන මේ මේවා රසයි මේවා එක විදිහට හදන්න පුළුවන් මේ විතර දාලා හදන්න පුළුවන් මේ මොනවද කියන එක මං කියන්නේ දන්න අය අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මේවා හදමු අපි වීඩියෝ එකක් දෙන්න මොනවද කියන එක අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඒ කඩුව ඔය කළු වෙලා වගේ තියෙනවා ඔගේ ඔය පැහිලා තියෙන දියා අරුණ ගම පල්ලෙහාට යන පල්ලම තියෙන මේ උඩට කියන්නේ මේ වලට යන තැන දාන්න මේට දාන්න දාන්න මිදුල් දාන්න මේට දාන්න මිදුල් දාමත් වීක් කරනවා පල්ලෙයි දාන්නේ පැහිලාද ඒක මේ වැට හින්දා තමයි යන්න දුර නතර උනේ. දැන් යනවා බලලා. පේනත් හොඳට. හදිනවනේ. ඔස්කොස් කියන. එකක් ඇති. බලමු. මේ හාරලා තියෙන්නේ
පොඩි කොස් ගෙඩිය මචං කඩාගත්තේ. ගොඩක් ඕනේ මේ ගහේ මචං කොස් හරි ටිකක් මේ ඉක්මනට කළු වෙනවා. හැබැයි ඉතින් පොඩි ගෙඩිත් එක පැහිනවා. මේ පැහිගෙන එනකොට තමයි කළු වෙන්නේ. මේක දැන් පැහිලාද කියලා හරියට දන්නෙත් නැහැ. ගිහිල්ලා මේ කපලම් බලමු ඉතින්. ඉන්න මචං මේ මඩ ඇහැලා මේ මඩ වෙලා තියෙන්නේ. ඉන්න මේ මල්ල උඩට දාන කපමු. පැහිලා දන්නේ නැහැ. පැහිලා තියන්නේ. අඩු පැහිලා තියන්නේ. ගොඩක්ම පැහිලත් නැහැ. ගානට වගේ තියෙනවා. ගොඩක් කහ වෙලා නැහැ නේ. හැබැයි ගහේ කොස් ගොඩක් කහ පාට වෙනවා. මේක ගොඩක් කහ වෙලා නැහැ. අපි අද කොස් තම්බන්න යන්නේ. කොස් තම්බලා මොනවද හදන්නේ? කොස් තම්බලා මොනවද හදන්නේ? කියන්න බං. මොනවද හදන්නේ? මාළුවෙක් කලන්න තිබ්බම හොඳයි නේ. බෑ. පව් වැඩේනේ. අල්ලන්නේ. ඒක ඕනේ. කොස් තම්බලා මොනවද කන්නේ? දැන් නම් මචං මේ කොස් කපලා ඉවරයි. මේ දැන් තියෙන කොස් ඇර ටික තල්ලා මේ වැඩි පටන් ගන්න උයන්න. අපි මචං මේ පොඩ ප්ලෑන් එක වෙනස් කරා. දැන් කොස් එක දැන් මොකද කරන්න කියලා බැලුවා. දැන් කොස් තම්බලා මොනවද කන්නේ කියලා මම දැන් කොස් තම්බලා ඉතින් මාළුවෙක්වත් අල්ලන්න තිබ්බන හොඳයි එනකොට. ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා හිතුණා. දැන් අපි පොඩ ප්ලෑන් එක වෙනස් කරලා කොස් මචං උයනවා. කොස් උයලා මේ පොල් රොටියක් හදලා කමු. දවල්ට කොහොමත් ඉතින් කන්න බෑ. මේ එතකොට බත් කන්න ඕනෙත් නෑ දවල්ට. මේ
කොස් හොඳට උයමු. මේ කොස් හොඳට උයලා අරගෙන මේ ගහේ මචං කොස් මදුරු පොඩි මේ චූටි මදුළු තියෙන. ඒ වුණාට මේ ඉක්මනට තැම්බෙනවත් එක්ක මේ කොස් රහයි ඒකේ. ඒ කොස් එක උයලා අරගෙන මේක මචං වරක කොස් තමයි මේකේ ඉදෙන්නේ. මේකින්ද මේකේ කොස් රහයි. මදුළු පොඩි වුණාට රහයි. ඒ වුණාට ඉතින් වරකම මේ වරක කන්න ගියාම මම එපා වෙනවා. ඉතින් මදුළු පොඩි ඉඳ ගලවන්න ගියාම එපා වෙනවා. ඒ වුණාට මේ කොස් එහෙමත් ඉතින් සුද්ධ කරන්න එපා වෙනවා. ඉතින් පොඩි හින්දා මදුළු. ඒ වුණාට මේකේ කොස් රහයි. ඉතින් අපි කොස් එක හොඳට උයලා අරගෙන මේ හොඳ පොල්ලෝ ටිකක් හදලා දවල්ට කමු. ඉතින් මේ ඕක තමයි අද වීඩියෝ එක. මේ වීඩියෝ කියනකම් බලන්න. අස්සන ලක් එනවා. ඉතින් අද මේ වගේ වීඩියෝ එකක් අපි කරන්නේ නැද්ද මේ ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරන්නේ මේ ගොඩ දවසකින් අතට. මේ වීඩියෝ කියනකම් බලන්න. ඉතින් ඒ වගේම තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරලා දෙන්න. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, ඔයාගේ අදහස් මොනවද කියන කමෙන්ට් කරන්න. ඔය අවශ්‍ය කෑමක් තියෙනවා අපි කමෙන්ට් කරන්න අපි හදමු. ඉතින් කොත්මලේ ඔය ආස ඉතින් නැවතවතාවක් කියනවා. වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඉතින් ඒ වගේ මේ channel එක subscribe කරන් යන්න අනිවාර්යෙන්. මේ වෙනකොට subscribersලා 2000 පහු කරලා යනවා. ඉතින් අවුරුදු 2000 ගාණක් වගේ තමයි. ඉතින් 2000 පසු කරලා යන ගමන් තියෙන. ඉතින් channel එක subscribe කරන්න. bell icon එක ඉතින් අනිවාර්යෙන් ඕල් දාලා තියාගන්න. නැවත මේ වගේ ලස්සන වීඩියෝ එකක් දාපු ගමන් මුලින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි කොත්මල ජීවිතය. අද ඉතින් කොස් ගෙඩියක් උයලා කාලා පොල්ලෝ ටිකක් පුච්චලා කාලා මේකත් එක්ක මේ අද ඉද්ද දවස. ඉතින් මේ එමු. ඔන්න මචං කොස් ඇටේ. චූටි මේ ඇට මේක. චූටි ඇට. මේ ගල කොස් ඇට කොස්සාර දාලන්නමයි ගඟට කියලා හොයන ආවේ. දිගට වැටුණා. මේ දැන් අපි කොස් කපලා ඉවරයි. කොස්සාර තල්ලා ඉවරයි. තලාගෙන ඉවරයි. දැන් ඇති. ඊට පස්සේ මචං මේක අපි උයාගමු. දැන් මේ කොස්සාර ටික දාගත්තා. මේ හැලියටම හැලිය යටටම මේ දාගත්තා. ඉක්මනට තැම්බෙන්න බෑ. ඊට පස්සේ කොස් ටික කපලා හොදලා තියෙන්නේ. මේක මචං පොඩියට කැපුවේ නෑ. අර මඳුළු එහෙම තියෙන ගලවලා අවුලක් නෑ. ඉක්මනට තැම්බෙනවා. හරි. ඊට පස්සේ
ගත්ත මචං හොඳ නයි මේ ස්කර්ලක් නේ. හොඳට ඉදිලා තියෙන්නේ. එකක් දාගමු. ඊට පස්සේ මේ බීරෝන් ටිකකුත් කපා ගත්තා. එකක් දාගමු. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් දාගමු. පොඩ්ඩක් දාමු මිරිස් කුඩු නම් පොඩ්ඩක් දැම්මත් ඇති මේ. ඇති චුට්ටක් ඇති. මිරිසුත් දාලා දිනවා. අය මිස් මේ කහ ටිකක් දාමු. කහ ටිකක් දාගත්තා. තුණු කහ කුඩු ටිකක් දාගත්තා. ඊට පස්සේ මේ කරපිංච කොලයක් දාගමු. මේකත් ඔහොම දාගත්තා. හරි. ඊළඟට ලුණු ටිකක් දාමු. ලුණු ටිකක් දාගත්තා. ඊට පස්සේ වතුර ටිකක් දාලා මේ ලිපේ තියමු. වතුර ටිකක් තියනවානේ. මචං මේ කොස් එකේ දෙනවා. එතකන් අපි මේ කුටි හදන්න බෑ. මේ පොල් ගෙඩිය ගාගෙන පිට්ටි ග්ලාස් ටික ගමුනේ. නැති. Kuala Lumpur.
මෙන්න මචං මේ කොස් එක දුම් දානවා මාළු සෝන්දයි අර 9 මිනිස් සැරේ මෙනවා ගානට මරුවා අපිට කොස් එක මරුවට ආවා ගානට දැම්බිලා තියෙනවා ඔන්න මචං මේ කොස් එක හැදුවා අපි කොස් එක නියමටම ආවා මේ ඔටේ පිච්චුවා දැන් ඉතින් කන්නයි තියෙන්නේ ඔටිය පොඩ්ඩක් කර වුණා අවුලක් නැහැ මේ කොස් එකට ගානට තෙල් එහෙම තියෙනවා ඔටිය හොඳට ආවා ඉතින් පොඩ්ඩක් කර වුණා එනවා ඒක වෙනම දෙයක් ඉතින් කනවා කියලා ඇත්තටම මරුව මේ වෙලාව හැටියට මේ කොසි රොටි හැදුවා කන්න පුළුවන් උණුවෙම ඒ වගේ මේ දවස් මේක මරු මචං මේ දවස්වල අපිට මචං මේ මෙහෙට වහිනවා හවස එකෙන් පස්සේ වගේ වහිනවා දැන් වහින වෙලාව සෙට්ලා තියෙන වැස්සකුත් එනවා මේ ඒ සීතලයි වැස්ස දැන් මේ කාල මචං ප්ලේන් ටිකක් ගහද්දි මරු ආයේ කොස් එකට මචං මේ අබ පොඩ්ඩක් වැඩි කරලා දැම්මේ ඒක මරු ඉතින් මචං මේ ඕක තමයි වීඩියෝ එක කොස් වේල රොටි කෑවා ඉතින් මේ මරු කෑම එක නියමටම ආවා ඉතින් අද දවල් කෑම ඕක තමයි ඉතින් වීඩියෝ එක ඉවරම බලන්න අනිවාර්යෙන්ම try කරලා බලන්න ඊළඟ වීඩියෝ එක මම ඉවර කරනවා තවත් දවසක ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් එන්න ඉතින් මේ channel එක අනිවාර්යයෙන් subscribe කරන්න වීඩියෝ එකට like එකක් දාන්න ඉතින් කොසුයි රොටි ගැන ඔයාලගේ අදහස මොකක්ද කියන එක අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න එහෙනම් තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න එහෙනම් මම පරිස්සමෙන් ඉන්න පුස්සාරලා ජය වේවා